ලස්සනයි තාත්තා. ඇත්තට හරිම ලස්සනයි තාත්තා. කොයා මුකුත් කිව්වේ නෑනේ. යමල්ලි. මම මොනවා කියන්නද? ඔයා හොයාගත්තට පස්සේ ආයි මම මොනවා කතා කරන්නද? ඒ කිව්වේ? ඒ කිව්වේ හරිම ලස්සනයි කියලා. මල්ලි අපිට මෙහෙදිවත් සාහනයක් ලැබෙයිද? අපි එහෙම හිතමු. දෙවියන්ට කියමු අක්කේ තාත්තගේ මේ දරදඬුකම් නැති වෙන්න කියලා. මට නම් හරි අමුත්තක් දැනෙනවා. Thank you. යමු ඇතුළට. අපරාධි මල්ලි මගේ ඉස්කෝලේ. යාළුවෝ ටික මතක් වෙනකොටත් දුකයි. ඔය ගැන තාත්තට එන්න කියනව නෙමෙයි. යන්තම් මේ දවස් ටිකේ කෑ ගහilla නැතුව ඉන්නවා. ඔතෙන්ට මෙලා ඉන්නද කල්පනා? ඇයි ගෙටෙන්නේ නැද්ද? කොහොමද මං කලින් ඇවිල්ලා කරපු arrangements? ලස්සනයි. හරිම ෂෝක් තාත්තා. තම තමන්ගේ කාමර ලස්සනට තියාගන්න ඕනේ. කාමර දෙක විතරක් නෙවෙයි මුළු ගෙදරම. ගාඩන් එක. වැඩකාරයෝ නැහැ. හරි තාත්තා. ජගත් අන්න මේකේ බලාගත්ත මුරකාරය වින්න. එයා අහන අපිට වැඩකාරයෙක් ඕනේද කියලා. What? මොන වැඩකාරයෝද අපිට? ආතම්සේ ගාස්තු. උවමනාවක් වුණොත් දන්නවන්න. මම තමයි සර්. සර් වැඩට කවුරුත් එහෙම. එපා. ඇඳන් දෙක මෙතන හරි. ප්‍රධාන දේ හැම දෙයක්ම නීට් එකට තියෙනවා. ස්කූල් යන පරක්කු වෙන්න එපා. අද පළවෙනි දවසනේ. කො අම්මා? අම්මා බුදුන් වඳිනවද තාත්තා? අද ඔයා එන්න ලේට් වෙනවද? මම හැමදාම කියලා තියෙනව නේද? ගමනක් යනකොට හරි වැඩට යනකොට හරි යන්න වෙලාව අහන්න එපා කියලා. මම ප්‍රින්සිපල් එක ඔක්කොම කතා කරගෙන තියෙන ලේට් වෙන්නේ නැතුව ඉස්කෝලේ යනවා. ඉස්කෝලේදී මම මිනිහගෙන් ඇහුවා මොන අවුරුද්දේද ඉපදුනේ කියලා. මිනිහා මුළු උපැන්න සාතිකේ මිලිට දැම්මා. අදට ඔයාගේ වයස කීයද? ඒවා වැඩි වැඩ. නිකයින්. මල්ලි මේගොල්ලන්ට තෑන්ක් කරන්නද? Thank you. ඔබ මාර කට්ටයක්. ඔබ කොහොමද මගේ බර්ත්ඩේ කල්ලා ගත්තනේ? බලන්නකෝ. හානේ මේ ළමයි තෑගිත් තරන් ඇවිල්ලා. පුතා තාත්තා ආපු ගමන් මේගොල්ලන් අඳුරලා දෙන්න ඕනේ. නැත්තම් දන්නවනේ. ඇයි සුමිත්ලා තාත්තා සැරද? අනේ නෑ. මං එයාට කිව්වේ නෑනේ ඔය ළමයි එනවා කියලා.
එහෙම කිව්වනම් එයාද ගෙදර ඉන්නවා. හැබැයි දැන් මෙලහකටත් එනවා ඇති. අනේ සෝරි ආන්ටි. දන්නේ නැද්ද? අපි සුමිත් පොඩි සර්ප්‍රයිස් එකක් කළේ. ඒකට කමක් නැහැ. මම පොඩි කේක් එකක් හැදුවා. අපි පොඩි පාටි එකක් දාමු. මං ගිහින් අරන් එන්න. ඒ සුමිත්, ඔයගලගේ තාත්තා අපි එළව ගනීද? අපොයි නෑ. අපේ තාත්තා හරි හොඳයි. තාත්තා මේකේටම නිසා හැමෝම හිතන්නේ තාත්තා හරි සරයි කියලා. නේද මල්ලි? Happy birthday සුමිත්. ඔක පොඩක් අයින් කරන්න දුව. මේකත් අයින් කරන්න දුව. කොහම කැන්ඩල්ස්? මේ තියෙන. කොහොද? පෙරේතයා. ඒකේ කපන්න ඉතල කනවද? අපේ අයියත් උඹ තමයි. ආගිත. අන තාත්තෙන්. අම්මා. ජගත් මේ සුමිත්ගේ යාළුවෝ දෙන්නෙක්ලු. සුමිත්ගේ බර්ත්ඩේ කියලා දැනගෙන සර්ප්‍රයිස් විසිට් එකක් දාලා. බලන්නකෝ මෙතනකින් ගෙනල්ලා. Hello Uncle, I'm Ranjiva. This is my sister Geeta. Hello, uncle. hello Hello. hello සුමිත්ගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් එකක් කළේ. Sumit, it's you who should introduce them to me. මේ වගේ දේවල් කරනකොට මට කලින් දන්වන්න ඕනේ. You will have to excuse me, son. Okay. Have a nice time and enjoy yourselves. Okay. ආහා දැන් ওই කැන්ඩල්ස් ටික පත්තු කරලා අපි කේක් එක කපමු. කොහම? එන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Sumit. Happy birthday to you. පුතා දැන් ගිහින් තාත්තට කේක් කෑල්ලක් කවන්න. යන්න. තාත්තා මගේ බර්ත්ඩේ කේක් කෑල්ලක් කන්න. Many happy returns. තාත්තා මගේ බර්ත්ඩේ මේ පාර උනක් දෙන්නේ. උඹ කාගෙන් අහලාද ළමයින්ට එන්න කියලා ඉවරලා පාටි දාන්නේ? නෑ තාත්තේ. මං එන්න කිව්වේ නෑ. මට ඉස්කෝලේ නිකම්ම බර්ත්ඩේ ඩේට් එක කියුණා. ඉතින් ඒගොල්ලෝ දැම්මම ඵලයන්. ගිහලා ඉක්මනට උඹ පිට කරපන්. තාත්තේ ඊට පස්සේ මගේ අවසර නැතුව ඔය වගේ වැඩ කරනව නෙවෙයි. තාත්තේ Get out! අනේ ජගත් මේ උඹට කවුද කිව්වේ අර ළමයි යන ගහන පාටි දාන්න කියලා? අනේ දෙයනේ කෑ ගහන්න එපා. උන් ඉක්මනට යයි. අනේ මේ කොල්ලගේ හොඳ දවසනේ පොඩ්ඩක් ඉවසන්නකෝ. මොකද්ද මේකේ තේරුම? උඹ තමයි මේ සේරම කරන්නේ. උඹ තමයි මේ සේරම කරන්නේ. උඹ තමයි ළමයි ඔඩොක්කේ දාගෙන ඉන්වයිට් කරලා නෙමෙයි ආවේ. ඵලයන් දැම්මම ගිහලා උන් ඔක්කොම පිට කරපන්. ඵලයන් මං කියන්න. අම්මේ මොකද උනේ අම්මේ? අම්මා කතා කරන්නකෝ අම්මා. කියන්නකෝ අම්මේ. මේගොල්ලන්ගේ
තාත්තට ටිකක් සනීපමදිලු. එයාට අද ඩිස්ටර්බ් වෙනවලු. පුතාලා තරහ නැතුව වෙන දවසක එනවද? නෑ කමක් නෑ ආන්ටි. අපි වෙන දවසක එන්න. ප්ලීස් මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න එපා. යමු නංගි. හා අපි යනවා සනම. යනවා ආන්ටි. යනවා සුමිත්. හෙට ඉස්කෝලේ යන්න හම්බෙමු. ආන්ටි යන්න සුමිත්. තාත්තේ මොකද්ද මේ වැඩේ තේරුම තාත්තේ? මං දැන් කොහොමද මගේ යාළුවන්ට මුණ දෙන්නේ? ඒ මගේ හොඳම යාළුවා නේද? මොකද්ද තාත්තේ? පොඩ්ඩක් හිටපන්. මොකද මේ? උඹට තරහා ගිහිල්ලා නේද? උඹ දැනගනින් උඹ දැන් පොඩි ළමෙක් නෙමෙයි. මිනිහෙක්. මිනිහෙක් වුණාම පුළුවන් වෙනවනේ තමන්ගේ කෝපය පාලනය කරගන්න. උඹට තෑග්ගක් ගෙනවද කියලා ඇහුවා නේද? උඹ දැනගනින්. හරියට කාරණා තේරෙන තමන්ව පාලනය කරගන්න පුළුවන් මිනිහෙකුට යුක්තිය සාධාරණේ වුණත් ඉෂ්ට කරන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. ඒකයි අපිට හමුදාවේ කියලා දුන්නේ.